අප අතරින් මිය වූ හෙළනිනි රැජිනියව වසර 10ක පමණ කාලයක සිට හැඩ කරන්න පැවරී තිබුණේ ධනුෂ්ක කුමාරටයි. ඔහු වෘත්තීන් රූපලාවන්‍ය ශිල්පියෙකි. මාල්නී ෆොන්සේකා මහත්මිය සහභාගී වන සම්මාන උත්සව, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම අවස්ථාවල මාලනියගේ රූපලාවන්‍ය ශිල්පියා වූයේ ධනුෂ්ක කුමාරය. අවසන් වතාවට ජයරත්න මල්ශාලාවේදී මාලනියව හැඩ කළ ධනු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන. මම ඔබව ලස්සන කරන්නට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මි. වර එක ඔබ මට මවකි. වර එක ඔබ මට යෙහෙළියකි. වර එක ඔබ මට ආදරණීය සොහොයුරියකි. සම්මාන උත්සව විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරි වූයේ ඔබ මට දරුවෙකු මෙන් ආදරය කළ නිසායි. ඉතින් මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද? දරාගත නොහැකි හදවතින්ම දෝර ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල්ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි. ඒත් වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනු කීවේ නැත. ආදරණීය මාලනී අක්කේ, ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවාගත නොහැක. ඔබව ලස්සනට සරසවන්නට ආයෙත් ධනු කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද? ආදරණීය මාලනී අක්කා, ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා. සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නිවී සැනසේවා. ආදරණීය මා ධනු.